හෙලෝ කොහොමද ඔයාලට වෙල්කම් ටු ෆස්ට් කිචන් YouTube channel. ඉතින් මම අද ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ ලාවා කේක් හදාගන්න රෙසිපි එකක්. ලාවා කේක් බිස්නස් එකක් විදිහට ඔයාලට කරන්න කැමති නම් මෙන්න මේ විදිහට try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ෆොයිල් කප් අරගෙන තියෙනවා. මේ ෆොයිල් කප් එකක් රුපියල් 16ක් 17ක් විතර වෙනවා. මේ පැත්තේ නම් මේක පියනත් එක්ක මෙන ෆොයිල් කප් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට try කරලා බලන්න. ඒත් එක්කම කියන්න ඕනේ ඕගොල්ලන්ට වෙනද වගේම සුපුරුදු පරිදි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ රෙසිපි එක ලියලා දාන්නම්. එතනින් බලලා ඕගොල්ලන් රෙසිපි එක බලලා හදන්න. ඉතින් මෙතනදී මම ඩාර්ක් කුකින් චොක්ලට් අරගෙන තියෙනවා. ඒකත් එක්කම බටර් අරන් තියෙනවා. මෙතනදී ඕගොල්ලන්ට ඇස්ට්‍රා හෝ මෙඩෝලි නැත්තම් හොඳ බටර් එකක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඒ විදිහට අරගෙන ඩබල් බොයිල් කරගත්තට පස්සේ හොඳට මේ චොක්ලට් මිශ්‍රණය නිවෙන්න තියලා ඒකට පිටි එකතු කරගන්නවා. පිටි එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ කැට හිටින් නැති වෙන්න. ඊට පස්සේ අපිට බිත්තර අවශ්‍ය වෙනවා. මෙතනදී බිත්තර 3ක් සහ සීනි. ඒත් එක්කම ඔයාලට මෙතනදී ලුණු පිංච් එකක්, ඒ කියන්නේ ඇඟිලි තුඩකට අහු වෙන ප්‍රමාණයේ ලුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඒත් එක්කම තමයි වැනිලා ස්වල්පයක් වුණත් එකතු කරගන්න පුළුවන්. මෙතනදී හොඳට සීනි ටික දිය කරගන්න බිත්තරයකින් එකට දාලා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් අර නිවිලා තියෙන චොක්ලට් මිශ්‍රණයට මේ බිත්තර මිශ්‍රණය එකතු කරගන්න. මෙතනදී ඔයාලට කියන්න ඕනේ අපි වෙනම ට්‍රේ එකකට ෆොයිල් කප් ටික තියලා ලෑස්ති කරගන්න ඕනේ. ඒත් එක්කම තමයි oven එකත් ෆ්‍රී හීට් වෙන්න දාලා තියන්න ඕනේ. ප්‍රී හීට් කරගත්ත oven එකේ විනාඩි 10ක් 12ක් අතර වගේ බේක් කරගන්න. ඉතින් මම මේ විදිහට ඔයාලට පේනවා ඇති මෙෂරින් කප් වල පොඩිම සයිස් එක 4න් 1 සයිස් එකෙන් තමයි සම්පූර්ණයෙන්ම එකක් පුරවලා මේ විදිහට ෆොයිල් කප් වලට දාගන්නේ. ඉතින් ඒ විදිහට හදාගත්තාම ඔයාලට ලාවා කේක් 8ක් 9ක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මෙතනදී ඔයගොල්ලන් oven එක ෆ්‍රී හීට් වෙන්න දාලානේ තියෙන්නේ. දාලා දැන් මෙන්න මේ විදිහට බේක් කරගන්නවා. ඊට පස්සේ අපි සරස ගන්න අයිසින් sugar ටිකක් මේ විදිහට හලා ගන්නවා. ඉතින් මෙතනදී සම්පූර්ණයෙන්ම නිමුණට පස්සේ තමයි මම අයිසින් sugar එකතු කරගත්තේ. මේ තියෙන්නේ අපි හදාගත්ත ලාවා කේක් එක. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් මිල ගණන් නම් මට හරියටම කියන්න බෑ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඕගොල්ලන් ගන්න අමුද්‍රව්‍යත් එක්ක ඒවා වෙනස් වෙනවා. ඉතින් මේ ගියපු හැම අමුද්‍රව්‍යයක්ම ගියපු ග්‍රෑම් ගානට ඕගොල්ලන් මැනලා මුදල් කොහොමද යන්නේ කියලා බලලා ඕගොල්ලන්ටත් කොස්ට් එකක් තියාගෙන බිස්නස් එකක් කරගන්න පුළුවන්. ඉතින් ඒ දේ ඕගොල්ලන් ඒක මැනලා බලලා හදාගන්න ඕගොල්ලන්ට යන කොස්ට් එක අනුව කොහොමද වෙන්නේ කියලා. ඉතින් එහෙනම් හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. අද වෙද්දි මගේ YouTube එකට subscribersලා 600 දෙනෙක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වටින රෙසිපි මම ඔයාලට අරගෙන එනවා. ඉතින් අදට ගිහිල්ලා එන්න හැම කෙනෙක්ම පරිස්සමින් සතුටින් ඉන්න.